ඉෂාරා කොටු කරගත් නේපාල මෙහෙයුම තංගල්ලෙත් සැඟවිඳලා. නේපාලයේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ඉෂාරා සෙව්වන්දී තමා ගණේ මුල සංජීව ඝාතනයෙන් පසුව පලා ගිය ආකාරය පිළිබඳව ආරක්ෂක අංශ වෙත කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා. එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ඝාතන සිද්ධියෙන් පසු මාස දෙකකට අධික කාලයක් තමන් මතුගම හා තංගල් යන ප්‍රදේශවල සැඟව සිටි බවයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනිමුල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දී පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලිසිය සමග එක්ව කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව අපරාධකරුවන් සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතා ඇතුළු තවත් නිලධාරීන් සිව් දෙනෙකු විසින් ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවා. 15 වෙනිදා පස්වරුවේ 6:52ට පමණ අපරාධකරුවන් රැගත් ගුවන් යානය මෙරටට ළඟා වුණා. එලෙස පැමිණි අපරාධකරුවන් විශේෂ ආරක්ෂාවක් යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් වෙත බාර දෙනු ලැබුණා. ඒ අනුව ඉෂාරා සෙව්වන්දී ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් තාක්ෂි ජේ.කේ බායි නැමැත්තා හා ජැෆ්නා සුරේෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ටාසයට බාර දෙනු ලැබුණා. ගම්පහ බබා නැමැත්තා කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට බාර දුන් අතර නුගේගොඩ බබී නැමැත්තා බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසයට බාර දෙනු ලැබුණා. මේ අතර අදාළ මෙහෙයුම් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අද සිව් දෙස වෙත අපට ලැබී තිබුණා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතා සහ ගිහාන් සිල්වා නම් පොලිස් නිලධාරියා අදාළ මෙහෙයුම් සඳහා නේපාලයේ බලා ගොස් තිබුණේ පසුගිය ඔක්තෝබර් 10 වනදා. එහිදී නේපාලයේ නියෝජ්‍ය තානාපති සමීර මුණසිංහ මහත්මිය හා ඇයගේ සැමියා විසින් අවශ්‍ය සියලු පහසුකම් සලසා එරට පොලිසියට සම්බන්ධ කර ඇති බව වාර්තා වෙනවා. අනතුරුව ක්‍රියාත්මක වූ මෙරට විමර්ශන නිලධාරීන් තවත් පාර්ශවයක් හරහා ජේ.කේ බායි නැමැත්තා අත්අඩංගුවටගෙන තිබුණා. එහිදී රෝහන් ඕලුගල මහතා ඔවුන්ගේ ඉෂාරා සම්බන්ධ විමසීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවයි. ඒ අනුව සිදු කළ සොයා බැලීමේදී ඉෂාරා රැඳී සිටින ස්ථානය අනාවරණය කරගෙන ඇති අතර අනතුරුව ඕලුගල මහතා හා අනෙක් පොලිස් නිලධාරියා අය පදිංචි නිවසට නිවාස 5ක් පමණ දුරින් ලැබුම්ගෙන විමර්ශන කර ඇති බව සඳහන් වෙනවා. නේපාල පොලිසිය සොයදවා අදාළ ස්ථානය සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ බැංගලෝරියේ සිට පැමිණි තම්ලනී නම් කාන්තාවක් අදාළ දෙමහල් නිවසේ උඩුමහලේ කුලී පදනම මත රැඳී සිටින බවයි. ඒ වෙනුවෙන් ඇය මාසකට නේපාල රුපියල් 6000ක මුදලක් ගෙවන බවද අනාවරණය කරගෙන තිබුණා. ඒත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ තම්ලනී නමින් පෙනී සිටින්නේ ඉෂාරා බවයි. සියලු තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව නේපාල පොලිසිය සමග අදාළ ස්ථානයට ගොස් ඇති ඕලුගල මහතා හා අනෙක් නිලධාරියා පහත මාලේ රැඳී සිට උන් ඉහළ මහලට යවා ඉෂාරා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව නේපාල පොලිසිය අයව අත්අඩංගුවට ගැනීමේදී ඇය කිසිදු ප්‍රතිරෝධයක් දක්වා නොමැති අතර අනතුරු ඕලුගල මහතා ඇය සිටි ස්ථානයට ගොස් තිබුණා. එහිදී ඔහු කොහොමද සෙව්වන්දි කියා විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පවසා ඇත්තේ හොඳින් ඉන්නවා සර් යන්නේ. අනතුරුව ඕලුගල මහතා විසින් අවශ්‍ය ටික ගන්න යනුවෙන් පවසා ඇති අතර එහිදී මට මේ රට එපා වෙලා හිටියේ සර් යනුවෙන් සඳහන් කළ බව වාර්තා වෙනවා. එහිදී ඉෂාරාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ ගණේමුල සංජීව ඝාතනයෙන් පසුව තම මාසයකට පමණ කාලයක් මතුගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටි බවයි. අනතුරුව පද්මගේ උපදෙස් මත මිද්දෙනිය ප්‍රදේශයට ගොස් එහිද මාසයක් පමණ රැඳී සිටි ඇති අතර බැකෝ සමන් එහිදී ඇයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර දී ඇති බවටද අනාවරණය වෙනවා. පසුව යාපනයට ගොස් දින 3ක් රැඳී සිටි ජේ.කේ බායි සමගින් බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් තිබුණා. පැය 5ක පමණ කාලයක් ඒ සඳහා ගත වී ඇති අතර විශාල බෝට්ටුවකින් මද දුරක් ගොස් අනතුරුව කුඩා බෝට්ටුවක් මගින් ඉන්දියාවට ඇතුළු වූ බව ඉෂාරා සඳහන් කර තිබෙනවා. ඉන්දියාවේ සති 2ක පමණ කාලයක් රැඳී සිට එහිදී තම්ලිනි නමින් ඉන්දියානු හැඳුනුම්පතක් ඇයට ජේ.කේ බායි සකස් කර දී ඇති අතර අනතුරුව නේපාලයට ගිය බව ඇය පවසා තිබෙනවා. වැඩිදුරටත් ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා පවසා ඇත්තේ තමන් සමග ජේ.කේ බායිට අමතරව තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සිටි බවයි. ඒ අනුව එම පිරිසද අත්අඩංගුවට ගෙන ඇත්තේ අතර එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පහ බබා, නුගේගොඩ බබී, ජැෆ්නා සුරේෂ් සහ ඉෂාරාගේ රුවට සමානව පෙනී සිටි තාක්ෂි නැමැති බව සඳහන් වෙනවා. කේල් බද්දර පද්මිය අත්අඩංගුවට පත්වීමට සති 2කට පමණ පෙර ජැෆ්නා සුරේෂ් සහ තාක්ෂි නැමැත්නිය නේපාලයට ගුවන් මගින් පැමිණ තිබුණා. ඔවුන් 6 දෙනාම එකම නිවසක සිටි අතර පද්මිය අත්අඩංගුවට පත්වීමෙන් පසුව ස්ථාන 6කට පිරිස බෙදී ගිය බව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා. එමෙන්ම තාක්ෂි නැමැත්තියගේ විස්තර යොදා සෙව්වන්දිව යුරෝපා රටකට යැවීමට පද්මි කටයුතු යොදා තිබූ බවද අනාවරණය වෙනවා.
කෙසේ වෙතත් පත්මේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව පිරිස දැඩි ආර්ථික අර්බුදයකට රැසකට මුහුණ දී සිටි බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණා. මේ අතර නුගේගොඩ බබී නැමැත්තාගෙන් බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කෙහෙල් බද්දර පද්මේ විසින් තමන් හා ගම්පහ බබී නැමැත්තා මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවට ගෙන්වාගත් බවයි. මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් තමන් දෙදෙනා බෝට්ටුවකින් ඉන්දියාවට පිටත් වූ අතර ඒ සඳහා පද්මේ සම්බන්ධ කර දුන්නේ බැකෝ සමන් නැමැත්තා විසින් බවද සැකකරු පවසා තිබෙනවා. ඔහු 2019 වසරේ කොහුවල ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදු කර එදිනම ඩුබායි රාජ්‍ය බලාපලා ගොස් ඇති අතර අනතුරුව පසුගිය වසරේ ජූලි 12 වෙනිදා එරටින් පිටුවහල් කර ඇති බවද පොලිසිය සඳහන් කරනවා. කෙසේ වෙතත් සැකකරු පැය 72 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය තවදුරටත් ප්‍රකාශ කරනවා.